අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ වදාළේ අඟුලිමාල දැන් ඇති නවතින්න. එතන එහා ටික ඔක්කොම කළේ අඟුලිමාල. අඟුලිමාල තීරණය කළා. ඔව් මං නවතිනවා. ඔතනමයි පිංගුතුනි තැන. තමන්ට කෝටි වාරයක් වැරදිලා තිබුණා. කෝටි වාරයට පස්සේ එන ඊළඟ වතාවට තමන්ට තේරෙනවා නම් මං කෝටියක් කළා තියෙන වැරදි කියලා. ඒ කෝටියට පස්සේ එන ඊළඟ එක වැරද්දක් නොකර හරි පැත්තට හැරෙනවා නම් ඒකේ මිනිසයාගේ වීරිය. ඒක වාසනාව නෙමෙයි. ඒකේ මිනිසයාගේ වීරිය. ඒක වාසනාවට පහළ වෙනකම් බලන් හිටියොත් එහෙම මැරෙනකම් වාසනාව නැත. ඒක වාසනාවකට පහළ වෙන්නේ. ඒක තමන්ගේ වීරියටයි ඒක. පින විදියට දැනගත්තට පස්සේ පින් කරන්න පටන් ගැනීම වාසනාවට නොවේ අයිති. ඒක වීරියටයි අයිති. තමන්ට අකුසලයේ කියලා තේරුණාට පස්සේ අකුසලයේ අතහැර ගන්නට යම්කිසි ජවයක් එනවා නම් ඒක ඔයාලගේ පින නෙමෙයි. ඒක ඔයාලගේ වාසනාව නෙමෙයි. ඒක ඔයාලගේ වීරිය. අපි ගොඩාක් වරද්දගත්ත මොකද්ද පටලගත්ත තැනම මම මේ ඔයාලට ඉස්මතු කළේ. බුදුරජාණන් වහන්සේ වීරිය තෝරනකොට තේරුවා අකුසලානං ධම්මානං පහනාය. අකුසල් දහම් ප්‍රහාණය පිණිසත් කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ඉපදවීම පිණිසත් තාමවා දැඩිවගත් දල්හ පරක්කම දැඩි පරාක්‍රමයකින් ගත් අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු කුසල් උපද්දලා මිසක් අවසන් නොකරන වීරියක් යමෙකුට තියෙනං එය ආරද්ධ වීරියයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ ඒක වාසනාවයි මහණෙනි ඒක පිනයි කියලා. ඒ වීරිය. ඒ වීරිය තියෙනවා නම් පින්වතුනි කෝටි වාරයක් වැරදිච්ච මිනිසයාට උනත් හැදෙන්න පුළුවන්. විශ්වාස කරන්න ඒක හැදෙන්න පුළුවන්.